වේදිකාව ජයගත්තා වූ අපූර්ව ශිල්පියා. වසකේදා සිනමාවේ ඔබ දන්නවා අශෝක හඳගමගේ රාණී චිත්‍රපටයෙන් කාසිවාස චිත්‍රපටයෙන් රංගනයෙන් දායකත්වයෙන් සපමින් රංගන වේදිකාව ජයගත්තා වූ ආදරණීය ශිල්පියා. මේ පිළියන්දල මේ මෙහසයට මේ ගස් කොළන් යට හැදුණු වැදුණු ආදරණීය ශිල්පියාටයි මේ වේදිකාවට ආරාධනා කරන්නේ තමුන්නාසලා වෙනුවෙන් ලස්සන ගීත කීපයක් ගායනා කරන්නට. මම හිතන්නේ අද ලංකාවේ ජනප්‍රිය ශිල්පියෙක් විදිහට කුසංග වේදිකාවෙන් වේදිකාවට ආරාධනා ලැබෙමින් තමුන්නාසලාට ආදරෙන් ගයන්නා වූ ආදරණීය ශිල්පියෙක්. හොඳයි මේ ආරාධනාව තමුන්නාසලාගේ අප්සල මැද ප්‍රදීප් විතානගේ කුසංග වේදිකාවට සියලු දෙනාටම සුබ වැලන්ටයින් නයිට් කියලා ප්‍රාර්ථනා කරනවා. මට කියා දෙන්න ඇත යන්න වරද මාගේ හිත හදාගන්න දුක නිවෙන්න වැඳුණු ආදරෙන් මට කියා දෙන්න ඇත යන්න වරද මාගේ හිත හදාගන්න දුක නිවෙන්න වැඳුණු ආදරෙන් වලාමියන් බඳින සුදුරු කාලේ ඉතිහාස පුරා කොහොමද කටු ඉති රැඳෙව්වේ සුදුසේද වලාමියන් බඳින සුදුරු කාලේ ඉතිහාස පුරා කොහොමද කටු ඉති රැඳෙව්වේ මට කියා දෙන්න ඇත යන්න වරද මාගේ හිත හදාගන්න දුක නිවෙන්න වැඳුණු ආදරෙන් මට කියා දෙන්න ඇත යන්න වරද මාගේ හිත හදාගන්න දුක නිවෙන්න වැඳුණු ආදරෙන් සිත අමාවකයි පැයුවත් සඳ නිලම්බරේ නුඹ සිනාසෙන්න කඳුළු බින්දු උනත් මගේ නෙතේ සිත අමාවකයි පැයුවත් සඳ නිලම්බරේ නුඹ සිනාසෙන්න කඳුළු බින්දු උනත් මගේ නෙතේ මට කියා දෙන්න ඇත යන්න වරද මා කෙරේ හිත හදාගන්න දුක නිවෙන්න වැඳුණු ආදරෙන් මට කියා දෙන්න ඇත යන්න වරද මා කෙරේ හිත හදාගන්න දුක නිවෙන්න වැඳුණු ආදරෙන්. බොහොම ස්තුතියි.